අද ඉතින් ගෙන තියෙන කිට්කැට්. ලෝකයේ වැඩියෙන්ම ජපානයේ තමයි කිට්කැට් ගොඩක් තියෙනවා ජපානයේ. ජපානයේ කිට්කැට් ෆ්ලේවර්ස් ගොඩක් තියෙනවා. අද ගෙනල්ලා තියෙනවා අපි දැක්ක ෆ්ලේවර්ස් වලින් හැම එකක්ම වගේ ගෙනල්ලා තියෙනවා. අද අපි බලමු කොහොමද රස කියලා. මුලින්ම අපි ගන්නෙ මොකද්ද? අපි normal කිට්කැට් ගමු. අපි normal කිට්කැට් මේක තමයි කිට්කැට් normal කිට්කැට් එක. ඒ කියන්නේ කිට්කැට් එකේ බේසික් එක තමයි බේසික් එක. ඕක. මේක තමයි අපිට කිට්කැට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් කාලා බලමු. කාලේ පේන්නේ මෙතන තියෙන එක වේපස් එක වගේ තමයි. ඒක normal රහක් ඉන්නේ. ඒ කියන්නේ කිට්කැට් එකේ බේසික් රහ තමයි ඉන්නේ. ගොඩක් චොක්ලට් එකක් එක්ක වේපස් එකක් මික්ස් වෙලා රසයි. මේ කිට්කැට් එකක තියෙනවා එක එක වගේ එක එක ප්‍රමාණයක් තියෙනවා. මේකේ බේසික් එකේ 11ක් වගේ තියෙනවා. කිට්කැට් මෙතන ගහලා තියෙනවා. ඒක පෙන්නන්නෝ. ඔව් කිට්කැට් 11ක් තියෙනවා මෙතන. කිට්කැට් මේකේ 11ක් තියෙනවා කියලා. හරි අපි ඊගාවට කන්න යන්නේ ඔරෙන්ජ් එක. මේ දෙන්නේ කිට්කැට් ඔරෙන්ජ් කිට්කැට් එක. අපි මේකත් කාලා බලමු. මේකේ ලස්සන කවර් එකක් තියෙනවා. කවර් එක ලස්සනයි නේ. හරි. ඒකත් normal විදිහම තමයි නේ. පාට වෙනසක් නැහැ. පෙනුම එහෙම තියෙනවා. බලමු කාලා. ඒ සුවඳ ඔරෙන්ජ් එකක් මේ සුවඳක් එනවා. ඇත්තටම සුවඳ එහෙම එනවා. පොඩ්ඩක් අද්දි එනවනේ ඔරෙන්ජ් එකක්. ඔරෙන්ජ් ෆ්ලේවර් එකක් එනවා. ගොඩක්ම ඒක සුවඳයි. ඒ කියන්නේ අමුතුම සුවඳක් තියෙන එකේ. හරි ඒකත් අපි පැත්තෙන් තියාගමු. ඊකට අපි කන්නේ මේක ගමුද? මං ආසම කිට්කැට් එක මේක සකුරා. ජපානයේ තියෙන විශේෂ මලක් තමයි සකුරා කියන්නේ. සකුරා මල සංකේතවත් වෙන විදිහට හදපු කිට්කැට් එකක් තමයි මේ සකුරා ෆ්ලේවර් කිට්කැට්. බලමු මොන වගේ රහක් තියෙද කියලා. ඕනේ. ලෝකෙ වැඩිම ෆ්ලේවර්ස් තියෙන ජපානයේ නේ. ජපානයේ මම දන්න විදිහට ජපානයේ. ඔව්. මං හිතන්නේ ඒක white chocolate right. ඒකේ කාලා බලන්න. කවර් එකත් හරි ලස්සනට තියෙනවා. මේ දෙන්න වලට පේන ඇති. ඒකේ රෝස පාට වගේ තියෙනවා පේන ඇති white chocolate එක මැදින් සකුරාගේ පෙති වගේ. මැද නම් white පෙනුමක් තියෙන. chocolate එකක් වගේ තමයි පෙනුම තියෙන්නේ. ඒක සුවඳ ගත්තම නිකන් මල් සුවඳක් එනවා. white chocolate රහක් එන්නේ. ඒ කියන්නේ බේසික් රසට වඩා ගොඩක් වෙනස් රසක් එන්නේ. බේසික් chocolate වලට. මේකේ 9 තියෙන්නේ. මේ පැකේජ් එකේ KitKat 9 තියෙන්නේ. මේකේ 11ක් තිබ්බා. කලින් මේ ඔරෙන්ජ් එකේ 9ක් තියෙන්නේ. ඒ වගේ වෙනස් වෙනවා. ඊගාවට අපි කන්නේ ස්ට්‍රෝබෙරි. මේ තියෙන ස්ට්‍රෝබෙරි KitKat එකේ වර්ග දෙකක් තියෙනවා. චොක්ලට් එකක්. ඔව්. පල්ලෙහා චොක්ලට්. මේකේ තනිකර ස්ට්‍රෝබෙරි. වල පේනද? මේකේ වෙනස පොඩ්ඩක්. අපි දෙන්න try කරමු. ඒක ලස්සනයි. ඔව් සම්පූර්ණයෙන්ම තියෙන ස්ට්‍රෝබෙරි චොක්ලට් මේ KitKat එක. අපි ඒක බලමු. ඇතුලේ සාමාන්‍ය තියෙන ස්ට්‍රෝබෙරි වගේ නේ. මේක සුවඳ ගත්තම ඇත්තටම සුවඳක් මුතුම සුවඳක් ස්ට්‍රෝබෙරි. ස්ට්‍රෝබෙරි රහ තමයි ඉන්නේ. ඇත්තටම නැචරල් ස්ට්‍රෝබෙරි රහක් එන්නේ. ස්ට්‍රෝබෙරි රහක් එනවා ගොඩක්ම. අර නිකන් ෆේක් ස්ට්‍රෝබෙරි නෙමෙයි නැචරල්ම ස්ට්‍රෝබෙරි රහක් එනවා. ඒකට අපි බලන්නේ ස්ට්‍රෝබෙරි යටින් චොක්ලට් තියෙන එක. බලමු ඇත්තටම එහෙම තියෙනවද කියලා. ඔව් ඇත්තටම මේ උඩ ස්ට්‍රෝබෙරි යට චොක්ලට්. අපි ඒක කාලා බලමු. කාලේ පේන ඇති තියෙන විදිය. ගත්තම කලින් තරම් ස්ට්‍රෝබෙරි සුවඳක් එන්නේ නැහැ. ස්ට්‍රෝබෙරි චොක්ලට් මික්ස් වෙච්ච එකක් නේ. ඒකට අපි බලමු. ඒකලන දන්නේ නැහැ හරියටම. ඔයාලා බලන්න මොකක්ද කියලා. ඒ කියන්නේ ජපානයේ තියෙන රස පැණි රස වලට කියන ඔකාෂි කියලා. නිකන් අමුතුම ඔකාෂි පෙනුමක් එහෙම තියෙන එක. ඔව් කේක් එකක් වගේ කියන්නත් පුළුවන්. අපි කාලා බලමු මොන වගේද කියලා. ඒකෙත් තියෙනවා ඒකෙත් 9ක් තියෙනවා. ඒකත් white chocolate එකක් වගේ නේ. ඔව් white chocolate එකක් වගේ. කාලා බලමු. ලස්සනයි. සුවඳ මේ සුවඳකුත් එනවා. white chocolate සුවඳක් කියන්නේ ගොඩක්. අවුලුත් නෑ white chocolate එකක්මයි එන්නේ. එනවා. ඒක ෆ්‍රෙෂ් රහක් කිනෝ ගොඩ. ඒ කියන්නේ ෆ්‍රෙෂ් ගතියක් දැනෙනවා chocolate එක කනකොට. මඩ ගොඩක් එන්නේ white chocolate. ඊගාට අපිට තියෙන්නේ berry chocolate. මොන berryද කියන්නේ දන්නේ නැහැ.
මේ ගහලා තියෙන්නේ ජැපනිස් වලින් ඩබරු බෙරි කියන්නේ ඩබල් බෙරියන් මික්ස් එකන්නේ මික්ස් එක මේක තියෙනවා ස්ට්‍රෝබෙරි තියෙනවා ඊගාවට පේනවද දන්නේ ස්ට්‍රෝබෙරි තියෙනවා ඊගාවට මේ බෙරි වර්ගයක් තියෙනවා ඊගාවට නට්ස් තියෙනවා මොනවාද මේ මම දැකපු ලස්සනම කව එක සකුරා එක ගොඩක්ම ලස්සනයි ඊට පස්සේ මේක ලස්සනයි කියන්නේ ඔව් නේ සකුරා එක ලස්සනයි ගොඩක් ඒක තනිකරම චොක්ලට් පාට තියෙන කඩලා බලන්න ඔව් ඒක ලස්සනයි ඇතුලේ මේ වටේ චොක්ලට් නා ඇතුලේ නිකන් රෝස පාට අර පේනවද දන්නේ නැහැ ඇඹුල් රහක් මැදින් එනවා වගේ නේ රහක් මැදින් එනවා ඒකේ විතර එක එක රසවල් ගොඩක් තියෙනවා මේ කාපු ඔක්කොගෙම රසවල් ගොඩක් වැඩිම රසවල් තියෙන්නේ මේක නට්ස් වගේ ගොඩක් කලවම් වෙලා වගේ ආමන්ඩ් ගහලා තියෙනවා ඊගාට බෙරි දාලා තියෙනවා මොන බෙරිද කියන දන්නේ නැහැ බ්ලැක් බෙරි නෙමෙයි බ්ලූ බෙරිද අපි ඒ බෙරි වල බේස් ඒ කියන්නේ දන්නේ මොකද්ද කියලා දන්නේ බෙරි බෙරි විතරයි ඒකට කියන්න පුළුවන් ඊගාට ස්ට්‍රෝබෙරි තියෙනවා ඒකේ චොක්ලට් කීයක් තියෙනවද සමහරද 9ක් ඔව් ඒකෙත් 9ක් තියෙන චොක්ලට් ඒකට අපි ගන්නේ මෙහෙට ආවෙන එක ගොඩක්ම ආවෙන එක මම දැක්කා මේකේ වීඩියෝ එකක් මේක කවුරු හරි කරලා තිනවා මේක කරපිංචා කිට් කැට් එකක් කියලා මේක කරපිංචා කිට් කැට් එකක් නෙමෙයි මේක ග්‍රීන් ටී කිට් කැට් එකක් මේ තියෙන්නේ ග්‍රීන් ටී කිට් කැට් එකක් මේ කරපිංචා කිට් කැට් එක නෙමෙයි මම දැක්කා ඉස්සර වීඩියෝ එකක් කරපිංචා කිට් කැට් එක කියලා අර කොළ පාට තියෙන හින්දා කරපිංචා කියලා හිතන අපි කෑව කොළ පාට පළවෙනි කිට් කැට් එක අපි කාලා බලමු ඒක මොනවද කියලා. ඇතුළ නම් මේ ඇතුළ කළු පාටයි මේ චොක්ලට් තියෙන්නේ. මං සුවඳත් හොඳයි ඕචා. ඒ කියන්නේ ග්‍රීන් ටී සුවඳ ඉන්නේ. ග්‍රීන් ටී මේ ජපානයේ ග්‍රීන් ටී වලට කියන්නේ කෝචා කියලා. කෝචා සුවඳ. ඇතුළේ රහක් එනවා මේ චොක්ලට් රහ. එළියෙන් එන්නේ ග්‍රීන් ටී රහනේ. දැන් ඒක සමහර කට්ටිය කැමති නැති වෙන්න පුළුවන්. සමහර කට්ටිය කැමති වෙන්න පුළුවන්. ඒක සාපේක්ෂ. මෙතනින් ආසම චොක්ලට් එක මොකද්ද ෆ්ලේවර් එක කියන්න බලන්න මොකක්ද කියලා. හරි අපි මෙහෙම කරමු. ඔයා කැමති ෆ්ලේවර් එක මොකද මේකේ චොක්ලට් රහ විතරක් නෙමෙයි රසවල් ගොඩක් එකතු වෙලා එන නිසා මම මේකට ගොඩක් කැමතියි. ඇත්තටම මම කැමති වුණේ මේ ස්ට්‍රෝබෙරි එක. මේ ස්ට්‍රෝබෙරි එක නෙමෙයි ස්ට්‍රෝබෙරි එකේ යට චොක්ලට් තිබ්බ එක. එකිනෙකනාට මේක සාපේක්ෂයි. මේකත් ගොඩක් රහ කිට් කැට් එක. ඔයාලත් පුළුවන් වුණොත් අනිවාර්යෙන් try කරලා බලන්න. අපි එහෙනම් තවත් වීඩියෝ එකක් හම්බෙමු. සියලු දෙනාට සුබ දවසක්. අපි ගියා. බයි බයි.